ලෝක දේශපාලනය විතරක් නෙමෙයි ලෝක ඉතිහාසයේම නොමැකෙන නාමයක් බවට පත්වෙන්න තියෙන අවස්ථාවක්. එහෙම නැත්නම් ලෝකයේම අවධානය දිනා ගන්න පුළුවන් සම්මානයක්, ගෞරව නාමයක්, අග්‍රගණ්‍ය සහතිකයක් ඔබට හම්බුනොත් ඔබ ඒක කාට හරි දෙනවද? ඒ විතරක් නෙමෙයි. කැරට් 18ක රත්තරනින් නිමවා තිබෙන ඇල්ෆ්‍රඩ් නොබෙල් ගිරුව සහිත ත්‍යාගලාභියාගේ නමත් කොටලා තියෙන නොබෙල් ටැග් ඔබට හම්බුනොත් ඔබ ඒක කාට හරි දෙයිද? අපි එහෙම නොදුන්නට එහෙම දෙන්න පුළුවන් වෙච්ච කෙනෙක් මේ ලෝකේ ඉන්නවා. අද අපේ කතා බහ මෙන්න මේ සිද්ධිය ගැනයි. ආයුෂ බොහෝ වේවා. වණකම් අස්සලාමු අලයිකුම්. මං චම්පික දේවින්ද. අදත් ඔබට සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අපි ලෝකියෝ වෙතින්. වර්තමාන ලෝක දේශපාලනය තුළ වෙනිසුලාව කියලා කියන්නේ නිරන්තරයෙන්ම කතාබහට ලක්වන මාතෘකාවක්. මේ වෙද්දි මුළු මහත් ලෝකයේම අවධානය දිනාගෙන තිබෙනවා වෙනිසුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ සහ හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සිදු වූ හමුවීමක්. මේකේ තියෙන විශේෂත්වය තමයි මචාඩෝ විසින් තමන් හට හිමි වූ නොබෙල් සාමත්‍යය ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනැමීමට කටයුතු කර තිබීම. මේ වෙද්දි ඇමරිකානු ජනාධිපතිවරයා මේ සම්මානය එහෙම නැත්නම් මේ ප්‍රදානය පිළි අරගෙන තියෙනවා කියලත් විදේශ පුවත් සේවා වාර්තා කරනවා. අද අපේ කතා බහ මචාඩෝ කියන්නේ කවුද? ඇය නොබෙල් ත්‍යාගය දක්වා ආ ගමන කොයි වගේද? සහ මේ ත්‍යාගි පිරිනැමීමේ නීතිමය පසුබිම සහ දේශපාලන බලපෑම මොකක්ද කියන කාරණයයි. කවුද මේ මාරියා කොරිනා මචාඩෝ කියන්නේ? වෙනිසුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඬනගන ශක්තිමත්ම කාන්තාවක් විදිහටයි මාරියා කොරිනා මචාඩෝ හැඳින්විය හැකි. වෘත්තිමය වශයෙන් ඇය කාර්මික ඉංජිනේරුවරියක් අවුරුදු ගණනාවක ඉඳන් වෙනිසුලාවේ පවතින නිකොලස් මදුරෝගේ පාලනයට එරෙහිව දැවැන්ත සටනක ඉදිරි පෙළේම ඉන්න තැනැත්තියක්. ඇයව හඳුන්වනු ලබන්නේ වෙනිසුලාවේ යකඩ ගැහැණිය විදිහට. මචාඩෝගේ දේශපාලන ගමන ආරම්භ වෙන 2002 වර්ෂයේදී සිවිල් සංවිධානයක් පිහිටුවීමත් එක්ක. එතෙන් පටන් වෙනිසුලාවේ ජනතාවගේ ඡන්ද අයිතිය එවැගේම නිදහස වෙනුවෙන් ඇය දිවි හිමියෙන් පෙරමුණගෙන පෙනී සිටියා. මදුරෝ රජය විසින් ඇයට රටින් බැහැරට යාම තහනම් කර විවිධ නීතිමය බාධාවන් පැමිණ වූවත් ඇය තමන්ගේ සටන කිසිම වෙලාවක අත්හැරියේ නැහැ. ඇය තමන්ගේ ජනතාව වෙනුවෙන් 2024 වෙනිසුලාවේ මැතිවරණයේදී විපක්ෂයේ ප්‍රධාන බලවේගයේ බවටත් පත්වන්නට සමත් වුණා. නොබෙල් සාමත්‍යය දක්වා වූ ඇගේ ගමන. නොබෙල් සාමත්‍යය කියලා කියන්නේ ලෝකයේ සාමය, මානව හිමිකම් එවැගේම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක් කරන පුද්ගලයන්ට පිරිනමන සුවිශේෂී එවැගේම ඉහළම ගෞරවයක්. මාරියා මචාඩෝ මේ සම්මානය සඳහා නිර්දේශ වූයේ ඇය වෙනිසුලාව තුළ ඒකාධිපති පාලනයකට එරෙහිව සාමකාමීව සිද්ධ කළ අරගලයේ හේතුවෙන්. දරිද්‍රතාවයෙන් සහ දේශපාලන මර්ධනයෙන් පීඩා විඳින වෙනිසුලානු ජනතාවට බලාපොරොත්තුවක් ලබා දීමට ඇත්තටම ඇය සමත් වුණා. ලෝක ප්‍රජාව ඇගේ මේ ධෛර්යවන්ත භාවය අගය කළ අතර මේකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඇය 2024 වර්ෂයේදී නොබෙල් සාමත්‍යය සඳහා නම් කරනු ලැබුවේ. ඉතින් ඒ අනුව තමයි ඇයට මේ ත්‍යාගය හිමිවන්නේ. එහෙම නැත්නම් මේ ප්‍රධානී හිමිවන්නේ. මේක හුදෙක් පුද්ගලික ජයග්‍රහණයක් නොව වෙනිසුලාවේ නිදහස පතා පෙළ ගැසුණු මිලියන සංඛ්‍යාත ජනතාවගේ හඬට ලැබුණු ජාත්‍යන්තර පිළිගැනීමක් විදිහට තමයි මචාඩෝ මේ ත්‍යාගය හැඳින්වුවේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මාරියා මචාඩෝ අතර හමුව. විදේශ පුවත් සේවාවලට අනුව මචාඩෝ විසින් තමන්ට ලැබුණු මේ නොබෙල් සාමත්‍යය ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනමා තිබෙනවා. එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ත්‍යාගය පිළිගත්තා කියලත් විදේශ මාධ්‍ය වාර්තා කරනවා මේ වෙද්දී. ඉතින් කොහොම වුණත් ලෝක පුවත් සේවා උපුටා දක්වන්නේ මේක අතිශය අසාමාන්‍ය සිද්ධියක් කියලා. සාමාන්‍යයෙන් නොබෙල් ත්‍යාගලාභියෙකු තමන්ගේ සම්මානය වෙනත් දේශපාලන නායකයෙකුට පිරිනමන අවස්ථා ලෝකේ ඉතාම දුර්ලභයි. මචාඩෝ මේ විදිහට කරන්න හේතුව විදිහට සඳහන් වෙන්නේ වෙනිසුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් ලබා දුන් සහයෝගය අගය කිරීම උදෙසා. ට්‍රම්ප් තමන්ගේ ජනාධිපති ධූර කාලය තුළ මදුරෝ රජයට එරෙහිව දැඩි සම්බාධක පැනවූ අතර වෙනිසුලානු විපක්ෂයට ඍජු සහයෝගයකුත් ලබා දුන්නා. මචාඩෝ විශ්වාස කරන්නේ ට්‍රම්ප්ගේ මේ මැදිහත් වීම නොමැතිව තමන්ගේ රටේ සටන මෙතරම් දුරක් ගෙන යාමට නොහැකි වුණු ඇති බවයි. නොබෙල් සාමත්‍යය තව කෙනෙකුට පිරිනැමීම නීත්‍යානුකූලද? මේ සිද්ධියත් එක්ක බොහෝ දෙනෙක් නගන ප්‍රශ්නය තමයි තමන්ට ලැබුණු නොබෙල් ත්‍යාගයක් තවත් කෙනෙකුට මෙහෙම ලබා දෙන්න පුළුවන්ද කියන කාරණය. නොබෙල් පදනමේ දැඩි නීති රීති පද්ධතියක් තිබෙනවා. මේකේ මාර්ගෝපදේශවලට අනුව මේ සම්මානය පළවෙනිම කාරණයක් විදිහට සඳහන් කරලා තියෙන්නේ කාටවත් පැවරිය නොහැකි කියන කාරණය. නොබෙල් ත්‍යාගයක් කියලා කියන්නේ පුද්ගලයෙකුට හෝ සංවිධානයකට ඔවුන්ගේ නිශ්චිත සේවය වෙනුවෙන් පිරිනමන ලද්දක්. ඒක නිල වශයෙන් වෙනත් පාර්ශවයකට පැවරීම හෝ නැවත පිරිනැමීම කළ නොහැකි බවයි මේ මාර්ගෝපදේශවල සඳහන් වෙන ප්‍රධානම කාරණයක් වන්නේ. ඒ වගේම තමයි මේ ගෞරව නාමය. මොකද මේ ගෞරව නාමය ලැබෙන්නේ මාරියා කොරිනා මචාඩෝට. ඇයට ලැබුණු මේ ගෞරව නාමය ඇය සතු දෙයක්. ඇයට එම භෞතික පදක්කම හෝ සහතිකය සංකේතාත්මකව වෙනත් කෙනෙකුට ලබා දෙන්න පුළුවන් වුණාට නොබෙල් කමිටුවේ වාර්තාවල සම්මාන ලාභියා ලෙස තවමත් පවතින්නේ මචාඩෝගේ නම විතරයි. ඊළඟ කාරණය තමයි විකිණීම හෝ තෑගිරීම.
ඇත්තටම ගත්තොත් ඉතිහාසය හොයලා බලපු විදිහට ඇතැම් අවස්ථාවලදී ත්‍යාගලාභීන් මුදල් අවශ්‍යතාව මත තමන්ගේ පදක්කම් වෙන්දේසි කරලා තියෙනවා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ සම්මානය ලැබූ පුද්ගලයාගේ නමත් වෙනස් වෙනවා කියලා. අදාළ සහතිකය වෙන කෙනෙක්ට ගියාට සම්මානය ලැබූ පුද්ගලයාගේ නම වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ හින්දා මේ කාරණා සියල්ල ගත්තාම මචාඩෝ විසින් ට්‍රම්ප්ට මේ ත්‍යාගය ලබා දීම හුදෙක් සිම්බලික් එහෙම නැත්නම් සංකේතාත්මක ක්‍රියාවක් විතරයි. ඒකෙන් කොතැනකදීවත් කියන්නේ ට්‍රම්ප් නිල වශයෙන් නොබෙල් සාම ත්‍යාගලාභියෙක් බවට. හැබැයි ලෝක මාධ්‍ය මේ වෙද්දී වාර්තා කරනවා මාරියා කොරිනා මචාඩෝ වගේ චරිතයක් ඇගේ කෘතඥතාවය පළ කිරීමේ අරමුණින් මේ වගේ දෙයක් කිරීම තරමක් විශේෂ සිද්ධියක් කියලා. මේකේ තියෙන දේශපාලනික බලපෑම මොකක්ද? ඔව් මේ සිද්ධිය ලෝක දේශපාලන පිටිය තුලත් ප්‍රබල බලපෑමක් ඇති කරන සමත් වේවි. විශේෂම කාරණය තමයි වෙනිසුලාවේ මේ වෙද්දී තියෙන අර්බුදය මදුරෝ රජයට මේක දැඩි පීඩනයක් වේවි. විපක්ෂ නායිකාවකට ජාත්‍යන්තර මට්ටමේ මෙතරම් සහයෝගයක් ලැබීම සහ ඇය ලෝකයේ ප්‍රබලම දේශපාලනඥයෙකුත් එක්ක සමීපව කටයුතු කිරීම මදුරෝ පාලනයේ තියෙන ස්ථාවරත්වයටත් දැන්ට තර්ජනයක්. ඉතින් කොහොමත් මේ ක්‍රියාව හරහා මචාඩෝ ලෝකයට පණිවිඩයක් අරගෙන යනවා. ඒ තමයි වෙනිසුලාවේ නිදහස සඳහා ඇමරිකාවේ සහාය අත්‍යවශ්‍ය කියන කාරණය. ඉතින් මේක රුසියාව සහ චීනය වගේ මදුරුවට සහාය දෙන රටවල් එක්තරා පැත්තකින් නොසන්සුන් කිරීමටත් සමත් වෙනු ඇති. ඉතින් කොහොම වුණත් මේ වෙද්දි මේ ලෝක දේශපාලන පිටියම උණුසුම් කරන්න පුළුවන් සිද්ධියක් තමයි අපි මේ කිව්වේ. විවේචකයන් කියන්නේ, විද්වතුන් කියන්නේ මචාඩෝ විසින් නොබෙල් ත්‍යාගයේ තියෙන උත්තරීතර භාවය දේශපාලන වාසි උදෙසා භාවිත කරලා තියෙනවා කියලා. අනෙක් අතට ගත්තොත් ට්‍රම්ප් හිතවාදීන් මේක දකින්නේ ඔහුගේ සාම සාධක මෙහෙවරට ලැබුණු විශාල පිළිගැනීමක් ඇගීමක් විදිහට. ඉතින් වෙනිසුලාවේ වර්තමාන තත්ත්වයත් එක්ක මදුරෝ ඉවත්ව ගියත් තවමත් ස්ථාවර රාජ්‍යයක් පිහිටුවා නැහැ. ඩෙල්සි රොඩ්රිගස් තාවකාලික පාලනයක් මෙහෙවන්නේ ට්‍රම්ප් සහ මචාඩෝ අතර තියෙන මේ සම්බන්ධතාවය වෙනිසුලාවේ අනාගත ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකට කෙලින්ම බලපානු ඇති බවටයි බොහෝ දෙනෙක් කියන්නේ. ඉතින් අවසාන වශයෙන් හැමෝම කල්පනා කරනවා ඇති නොබෙල් ත්‍යාගයේ තියෙන මොකද්ද සුවිශේෂී වටිනාකම කියලා. නොබෙල් ත්‍යාගය කියලා කියන්නේ ඇත්තටම ලෝකයේ ඉහළම බුද්ධිමය සහ මානුෂීය ඇගයීම. කෙනෙකුට ලබන්න පුළුවන් ඉහළම පිළිගැනීම තමයි නොබෙල් ත්‍යාග කියලා කියන්නේ. ඒ වටිනාකම ප්‍රධාන අංශ තුනක් ඔස්සේ අපිට කියන්න පුළුවන්. පළවෙනිම කාරණය තමයි ගෞරවය සහ පිළිගැනීම කියන කාරණය. නොබෙල් ත්‍යාගලාභියෙකු වෙනවා කියන්නේ ලෝක ඉතිහාසයේ නොමැකෙන නාමයක් බවට පත් වෙනවා. මේක ලෝකයේ ඕනෑම රටක ඕනෑම ක්ෂේත්‍රයක අතිශය ඉහළ පිළිගැනීමකට ලක්වන අග්‍රගණ්‍ය සහතිකයක්. ඒකෙන් ලෝක අවධානයක් හම්බ වෙනවා යම් පුද්ගලයෙකුට හෝ සංවිධානයකට මේ ත්‍යාගයේ හිමි වූ පසු ඔවුන් පෙනී සිටින අරමුණ උදාහරණයක් විදිහට වෙනිසුලාවේ ගත්තොත් ඒක වෙනිසුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය මුළු ලෝකයේම ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙනවා. ඊළඟ කාරණය තමයි බලය. මේක ත්‍යාගලාභීන්ට පුළුවන් ලෝක නායකයන් එක්ක ඍජුව ගනුදෙනු කරන්න සහ ජාත්‍යන්තර ප්‍රතිපත්ති වලට බලපෑම් කරන්න. දෙවෙනි කාරණය තමයි මේකේ තියෙන මූල්‍යමය සහ භෞතික වටිනාකම. සෑම නොබෙල් ත්‍යාගලාභියෙකුටම අංග 3කින් සමන්විත තෑග්ගක් හම්බ වෙනවා. පළවෙනි එක තමයි රන් පදක්කමක් හම්බ වෙනවා. කැරට් 18න් තමයි මේක නිමවලා තිබෙන්නේ. මේකේ ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ රුව සහ ත්‍යාගලාභියාගේ නම කොටලා තියෙනවා. දෙවෙනි ත්‍යාගය තමයි මුදල් ත්‍යාගයක් හම්බ වෙනවා. 2026 වෙද්දී එක් නොබෙල් ත්‍යාගයක් සඳහා පිරිනමන මුදල ඇමරිකානු ඩොලර් මිලියනයකට අධික ප්‍රමාණයක්. ඊළඟ කාරණය තමයි මේ සහතිකයක් හම්බ වෙනවා. එක් ත්‍යාගලාභියා වෙනුවෙන්ම විශේෂයෙන්ම නිර්මාණය කරපු කලාත්මක සහතිකයක් විදිහට තමයි ඒක නම් කරලා තියෙන්නේ. තුන්වෙනි කාරණය තුන්වෙනි අංගය තමයි දේශපාලනික සහ මානුෂීය බලපෑම මේ නොබෙල් ත්‍යාගයක් ලැබීමෙන් කරන්න පුළුවන් කියන කාරණය. විශේෂයෙන්ම සාම ත්‍යාගයක් නොබෙල් සාම ත්‍යාගයක් බොහෝ විට භාවිත වෙන්නේ යම් රටක පවතින අසාධාරණයට එරෙහිව ජාත්‍යන්තර බලපෑමක් එල්ල කිරීම උදෙසා. මචාඩෝ වගේ නායිකාවකට මේක ලැබීමෙන් අදහස් වෙන්නේ ඇගේ සටන සාධාරණ පවට ලෝකයේ ඉහළම බුද්ධි මණ්ඩලයක් විසින් නිල වශයෙන් සහතිකයක් ලබා දීම. ඉතින් අන්න ඒකත් මේ සිද්ධියේදී ප්‍රධාන වශයෙන් ඉස්මතු කරන කාරණයක් විද්වතුන් විසින්. ඉතින් ලෝක දේශපාලනය වගේම මානව ඉතිහාසය අපිට කවදාවත් අහන්න නොලැබුණු ප්‍රවෘත්තියක් තමයි මේ ඔස්සේ අහන්න ලැබෙන. අපි බලාගෙන ඉමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. මචාඩෝ කියලා තිබ්බේ මේක මගේ සම්මානයක් නෙවෙයි. මේක වෙනිසුලානු ජනතාව වෙනුවෙන් මදුරුවව නිරපා හැරීමට ට්‍රම්ප් පෙන්වූ ධෛර්යයට මම කරන උපහාරයක් විදිහටයි ඇයි මේක ප්‍රදානය කරලා තියෙන්නේ.